කූඩැල්ලොත් ඉන්නවා. හෙල්ලෝ අද අපි යන් මෙන්න මේ පින කන්දේ ආමුලම තියෙන දියැල්ලක නාන්න. මං අවුරුදු 3කට විතර කලින් ගියේ. ආයෙත් යවුන්නේ නැහැ. මෙතන ඉඳන් කිලෝමීටර් 4ක් 5ක් වගේ ඇති මං හිතන්නේ. බයික් එක යන්නේ. මාත් එක්ක තව මල්ලි කෙනෙකුත් යනවා. අපි එන යන ගමන් බලමු. පාර අර වත් එකද ඩිස්පෙන්සරි ළඟට ගිහිල්ලා බලමු. තත්ත්වය කියලා. නෑ නෑ වැවල කියන්නේ අර පෙට්ටි මඩුවෙන් ඇතුළේ ඒ පාර ඔව් හරි යන්න මත් එක්ක දෙන්න पेट्टी मडूने पेट्टी मडू पास करके එතනින් දාන්න ඕනි දකුණට. අත් එක විතර ඩිස්පෙන්සරියක් තියෙනවා. ඒ ඩිස්පෙන්සරිය ළඟින් දකුණට දාන්න ඕනේ. මෙතනින් දකුණට මෙන්න මේ ඩිස්පෙන්සරියක් තියෙන එක පාස් කරගෙන යන්න ඕනි පල්ලෙහාට. ඩිස්පෙන්සරිය පාස් කරන් එද්දි මේ වගේ කාපට් පාරක් ආවනේ. ඒක දිගට යන්න ඕනේ. මෙන්න මේ කඩයක් තියෙන්නේ අන්න එතනින් දකුණට. දකුණට. එතන බයික් එක දාන්න එනවා. මෙතන පල්ලෙහාට යන්න අමාරුයි බයික් එක. මෙන්න මේ ගෙදරක් දාමු. ගෙදර ඉන්නවද නැ කට්ටිය. යන්න උඩ බලන්න. යංගෝ. පල්ලෙක් අතින් හතරනේ. නෑ ඔතෙන් දිනෝ යා බයික් එක මෙන්න මෙතන මේ ගෙදරක් තිබ්බා. එතන දැම්මා. මෙතන පල්ලෙහාට යන්න අමාරුයි බයික් එකේ. මෙතන ඉඳන් මීටර් 200ක් වගේ ඇති මම හිතන්නේ. මෙතන ෆයින් යෑමක් තමයි. මට පේන්නේ බතරේ කියලා. පොඩි කැලෑවලක් දන්න ඈ ඔහේ යන්න පාරවල් තියෙද්ද දන්න ඊයට ඉතින් ඈ නෑ ඔතන වෙල්ල කියන්නේ සද්ද එන්නේ ඊයල්ලේ නෙමෙයි නේද? නෑ ඒක නෙමෙයි උඩහට වෙන්නේ.
ඔය ඇහින්නේ සද්ද න. උතනින් බහිමු. එතන යන්න තියෙන. පැලක් තියෙන. කම තන්නේ. මේ මොකද්ද මේ කණුව? අර හරක් එහෙම බැදලා මේ පාගන්නේ ගොයන්. අන්න ඒ සීන් යන්නේ නේද? දැන් නම් ඇවිල්ලා ඉන්නේ. ඇල්ල උඩ වගේ අපි ඉන්නේ. පොතනින් බහැලා බැලුවා හැකි. යප්පට සිරි කැලෑව නේද ඔය? මෙතනින් යන්න තියෙන්නේ. මාර වැඩේ. දැන් අපි ඉන්නේ ඇල්ල උඩ. පේන්නේ නැහැ නේ. ඒ යන්න එපා. මෙතන යන්න. ඈ? යන්න තියෙන මෙතන පාර ඒක වැහිලා. ඔතනින් බහිමු එමිට. ඈ? කොහොමද බහිනවා ඉස්සර? මට තිරේනවා. ඒ අපි ආපුදා හොඳයි ඒ ගෑස්වත් එක්කනේ. අපරදින මරුවට. එන්න තියෙනවා අර එහා පැත්තේ පාරකින් ඒක කැලෑවෙලා මෙන්න මේ හරින් එන්න තියෙනවා. එහෙන් එන්න බෑ දැන්. කැලෑවනේ. බලන්න අඩි තියෙනවා. ඉන්න කූඩැල්ලොත් ඉන්නවා. වතුර නම් සීතලයි. ඈ? වතුර සීතලයි. අපි මෙන්න මේ හරියෙන් බැස්සේ මෙන්න මෙතන යන්න එන්නෙත් එතනින්ම තමයි. මං කලින් සැරේද්දි මේ හොඳට මෙහා පැත්තේ පාර සුද්ධ කරලා තිබ්බා. දැන් මේ මෙතන වැඩි කට්ටිය එන්නේ නැහැ කවුරුවත්. ඈ? සීතල එන වතුර පාරක් වැටෙන්නේ. මෙච්චරක් යට එබෙනවා සීතල යනවා එතකොට. ඈ? යඹුරු ඒ හැරිලා මම. ඒ අතෙන් ගිහලා ඉඳගමුද?
මේ වතුර පාරේ ඉන්නේ උරා කන්දි ධම්මයි. උඩා මේක තමයි අපේ ගම දිගේ පල්ලෙහාට ගිහිල්ලා මාවෙට වැටෙන්නේ. සීතලයි වතුර ටික. පොඩ්ඩක් එන්න තමයි අමාරු කැලෑවේ හින්දා නැත්තම් නවුලක් නැහැ. පාර තියනවා ගන්නට. මේ පාරත් කැලෑවෙලා ඒක. මාළුත් ඉන්නවා සෑහෙන්න කකුල් වල කනවා. දැන් නැහැ වැඩි මේ සීතල වැඩි. මාළු ඉන්නවා මාරු විදියට. කනවා කකුලේ. මේ වගේ තව පොඩි ඇලි කොච්චර ඇද්ද ලංකාවේනේ. හැංගිලා වැඩි කවුරුවත් දන්නේ නැහැ නේ. දන්නේ නැති ඉන්න තමයි. ඉතින් කවුරුවත් එවෙන්නේ නැහැ ඉතින් කවුරුවත්. මේ වගේ තැන් වලට. අර දීප දෙනෙක් දන්නව ඇරෙන්න. මේ වටේට ගෙවල් එහෙම නැහැ කොහෙවත්. මිලව් ටිකුත් ඉන්නවන්න රතන. අපි එහෙනම් ඕම ලෑස්තිලා යන්. අපි එහෙනම් දැන් යන්. ආව පාර දිගේ උඩහට යන්න තියෙන්නේ. ඉන්න මෙතන. ආයෙත් මේ කැලෑවේ යන්න බෑ ඉතින්. ආවා ගෙනේ නාලේ යද්දි තමයි යමක්. Ja. Durian ගන්න. මෙන්න කූඩැල්ල. කූඩළු විමානයක් නෙවෙයි. එන කෙනෙක්ට එන්න ලොකු අමාරුවක් නැහැ. ඉතින් පාර තියෙනවා. ඇල්ල ගාවට මතන බයික් එක දාලා පයින් එන්න තියෙන්නේ.
මෙන්න මේ පැලගාවින් පල්ලෙහාට බහින්න තියෙන්නේ. අපි හැබැයි මරු කාලේ වැස්සත් එක්කනේ මං කලින් ආවට මෙච්චර වතුර තිබ්බේ නෑ. පාර ලොකු කේස් යන්නේ. එච්චර කියලා නෑ. අර ටික තමයි පොඩ්ඩක් අමාරු යන්න. ටී පොඩ්ඩක් කියලා වැඩි.